බෙන්ගාල බොක්කේ කැළඹීමක්, බෙන්ගාල බොක්කේ සුළි කුණාටුවක්, බෙන්ගාල බොක්කේ අවපීඩන කලාපයක්. මේ වචන අපිට ඉතාමත්ම හුරු පුරුදුයි. බෙන්ගාල බොක්ක කියපු ගමන්ම මතක් වෙන්නේ ඉතාමත්ම කරදරකාරී ප්‍රදේශයක්. මේ බෙන්ගාල බොක්ක නොතිබුණා නම් අපි කොච්චර වාසනාවන්තද කියලා ඕනම කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේ අපූර්ව සුන්දර රටට තියෙන එකම ස්වභාවික ව්‍යසනය බෙන්ගාල බොක්ක කියලා තමයි හුඟක් දෙනෙක් හිතන්නේ. බෙන්ගාල බොක්ක කියන නම ශ්‍රී ලාංකිකයන්ට කොතරම් අප්‍රසන්නකාරී හැඟීමක් ඇති කළත් බෙන්ගාල බොක්ක නොතිබුණා නම් ශ්‍රී ලංකාව කියන්නේ ඉතාමත්ම කටුක කර්කශ වැසි නොලබන පාළු කාන්තාරයක් වගේ ප්‍රදේශයක් කියලා මම කිව්වොත් ඔබ මාත් එක්ක එකග වෙන එකක් නැහැ. නමුත් අපි මේ ගැන පොඩ්ඩක් විද්‍යාත්මකව හිතලා බලමු. එතකොට බෙන්ගාල බොක්ක ගැන අපිට තියෙන අප්‍රසන්න හැඟීම යම් කිසි ප්‍රමාණයකින් අඩු වේවි. බෙන්ගාල බොක්ක නොතිබුණා නම් ලංකාවට මොකද්ද වෙන්නේ කියලා අපි බලමු. ඒ වගේම බෙන්ගාල බොක්කේ ක්‍රියාකාරීත්වය මොකද්ද? හැමදාමත් මේ බෙන්ගාල බොක්කේ අවපීඩන කලාප සුළි කුණාටු ඇති වෙන්නේ මොන හේතුවක් හින්දාද කියලා අපි විද්‍යාත්මකව හොයලා බලමු. ඉන්දියන් සාගරයේ ඉන්දියානු උපමහද්වීපයේ දකුණින් කුඩා දූපත් රාජ්‍යයක් ලෙස පිහිටි අපේ රටේ ඊශාන දිගින් බෙන්ගාල බොක්කත් වයමින් අරාබි මුහුදත් පිහිටලා තියෙනවා. සමස්ත ඉන්දියන් සාගරයේම ගත්තත් ඉන් සිදුවන මුළු බලපෑමට වඩා ඉන්දියන් සාගරයේ එක් කොටසක් වූ බෙන්ගාල බොක්කෙන් අප රටට සිදුවන බලපෑම අතිශය විශාලයි. මහා නියගයක් ගැන අනාවැකි පළ කරලා තිබියදී හිටි හැටියම සති ගණන් පැල් බැඳගෙන වහින්නේ මේ බෙන්ගාල බොක්කේ ආශ්චර්යය. ඒ වගේම මහා වැසි වසින්න ඕන කාලෙට හිටි හැටියම සති ගණන් එක දිගට මහා පෑවිල්ලක් එන්නෙත් නියං කාල ඇති වෙන්නෙත් මේ බෙන්ගාල බොක්ක නිසා. ආසියානු මහද්වීපයේ දකුණු කෙළවරේ තිබෙන රටවල් ඔක්කොම සැලකුවාම බටහිරින් ඉන්දියාව, උතුරින් මියන්මාරය, බංග්ලාදේශය වැනි රටවල් සහ නැගෙනහිරින් මැලේසියාව දක්වාත් ඇති භූමියෙන් තුන් පැත්තකින් වට වූ දැවැන්ත සාගර කොටස බෙන්ගාල බොක්ක ලෙස හැඳින්වෙනවා. බෙන්ගාල බොක්ක බටහිර මායමේ අන්තිම කෙළවරේ තමයි ශ්‍රී ලංකාව කියන මේ පුංචි දූපත පිහිටලා තියෙන්නේ. ඔබ දන්නවද? බෙන්ගාල බොක්ක කියන්නේ ලෝකයේ තියෙන විශාලම මුහුදු බොක්ක. ඒක ශ්‍රී ලංකාව වගේ 33 ගුණයකටත් වඩා විශාලයි. විශාලත්වය වර්ග කිලෝමීටර 21,72,000කට වැඩි. බෙන්ගාල බොක්ක සමකයාසන්නේ පිහිටි අති විශාල මුහුදක්. උතුරින් ලෝ විශාලතම කඳුවැටිය වූ හිමාලයේ පිහිටා තිබෙන අතර කාන්තාර ප්‍රදේශ ගණනාවක්ද ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ තිබෙනවා. දකුණින් දක්ෂිණ ධ්‍රවයේ දක්වාම කිසිම ගොඩබිමක් නැහැ. මේ භූවිද්‍යාත්මක ලක්ෂණ නිසාම බෙන්ගාල බොක්ක අපේ රටට විතරක් නෙවෙයි මුළු ලෝකයේම කාලගුණ විපර්යාස වලට අති විශාල බලපෑමක් කරනවා. බෙන්ගාල බොක්කේ තිබෙන මේ ලක්ෂණ නොතිබුණා නම් අපේ රටේ ස්වභාවය විතරක් නෙවෙයි මුළු ලෝකයේම ස්වභාවය මීට වඩා බොහෝ සෙයින් වෙනස් වෙනවා කියලා තමයි කාලගුණ විද්‍යාඥයන් සහ භූ විද්‍යාඥයන් පවසන්නේ. අපිට උතුරින් තියෙන ඉන්දියානු උපමහද්වීපය ඇතුළු සමස්ත ආසියාව කියන්නේ ලෝකයේ විශාලතම ගොඩබිම. ඊට පහළින් තිබෙන බෙන්ගාල බොක්ක ඇතුළු ඉන්දියන් සාගරයේද ලෝ විශාලතම සාගරය නොවුනත් අති විශාල ජලස්කන්ධයක් දරාගෙන තියෙනවා. කාලගුණික වෙනස් වීම ඇති වෙන්නේ සූර්යතාපයේ ජලය, ගොඩබිම, වායුගෝලය යන සාධක හේතුවෙන්. සුළං ඇතිවන්නේ පෘථුවියේ භ්‍රමණය සමග ගොඩබිම හා මුහුද සිදුවන තාපයේ වෙනස්කම් නිසා. සූර්යතාපයේ හේතුවෙන් ගොඩබිම ඉක්මනින්ම උණුසුම් වෙනවා. සාගරයේ උණුසුම් වෙන්නේ ඊට සාපේක්ෂව අඩු වේගයකින්. ගොඩබිම උණුසුම් වන දිවා කාලයේදී එහි ඇති වාතය වාෂ්ප වී ඉහළට ගමන් කරනවා. එවිට වාතයේ ඝනත්වය හා පීඩනය වෙනස් වන නිසා ඒ අඩුවන පීඩනය සමාන කිරීමට ඝනත්වය වැඩි තැනක ඉඳලා ඒ දෙසට වාතය ගලා ආ යුතුයි. මේක තමයි ස්වභාවික සංසිද්ධිය. සිදුවෙන්නේ මෙන්න මේ දේ. බෙන්ගාල බොක්කට උතුරින් පිහිටි දැවැන්ත ගොඩබිමෙහි අධික උණුසුම හේතුවෙන් හටගන්නා අඩු පීඩන කලාපයට බෙන්ගාල බොක්කෙන් වේගයෙන් සුළං හමා යනවා. මේක නිරන්තරවම සිදුවෙන දෙයක්. රාත්‍රී කාලයේදී වෙන්නේ මේක අනිත් පැත්ත. රාත්‍රියේදී ගොඩබිම ඉක්මනින් සිසිල් වෙනවා. සාගර ප්‍රදේශ සිසිල් වෙන්නේ ඊට වඩා සාපේක්ෂව අඩු වේගයකින්. එතකොට සාගරයේ අඩු පීඩනයක් ඇති වෙන නිසා අර ගොඩබිම ඉඳලා සාගරය දිහාට රාත්‍රී කාලයේදී වේගෙන් සුළං හමා එනවා. විශාල ගොඩබිමක් හා විශාල මුහුදු ප්‍රදේශයක් පිහිට ඇති නිසා මේ සුළං ප්‍රවාහ දෙක එකිනෙකට ගැටිලා වායුගෝලය කැළඹෙනවා. ඒක තව තවත් වර්ධනය වුණාම අපි ඒකට කියනවා අවපාත තත්ත්වයක් කියලා. අවපාතය තවත් වර්ධනය වෙලා සුළි කුණාටුවක් බවට පත් වෙනවා. බෙන්ගාල බොක්ක නිතර නිතර කැළඹෙන්නේ මෙන්න මේ සංසිද්ධිය හින්දා. අපේ රට පිහිටලා තියෙන්නේ බෙන්ගාල බොක්කේ එක් මායිමක පහළම කෙළවරේ. හරියටම කිව්වොත් බෙන්ගාල බොක්කේ නිරිත දිග කොටසේ. බෙන්ගාල බොක්කේ ඇතිවන සුළං කුණාටු ගමන් කරන්නේ
දැවැන්ත ගොඩබිම සොයාගෙන. ඒ නිසා අර නිරිත දිග කෙළවරේ පුංචි දූපතක් වෙච්ච අපට මහා ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. බෙන්ගාල බොක්ක ඇතිවන සුළි කුණාටු වැඩිපුරම ඇදෙන්නේ ඉන්දියාව බංග්ලාදේශය වගේ ප්‍රදේශවලට. ඒ වුණාට බෙන්ගාල බොක්කේ මේ අවපීඩන තත්ත්ව සහ කැළඹිලි නිසා හතර වටේ කැරකෙන සුළං හේතුවෙන් අපේ රටට නිතර මහවැසි ඇති වෙනවා. වරින් වර ඇලදොල ගංගා දෙගොඩ තලා යන ගම් වතුරත් ඇති වෙනවා. බෙන්ගාල බොක්කේ අවුරුද්දකට දරුණු වායුගෝලීය කැළඹීම් 5-6ක් විතර ඇති වෙනවා කියලා තමයි විද්‍යාඥයන්ගේ මතය. ඒවයින් ඇතම් මේවා දරුණු සුළි කුණාටු දක්වාම වර්ධනය වෙනවා. හැබැයි පසුගිය අවුරුදු 100ක කාලයක් ගත්තහම ශ්‍රී ලංකාවට කඩා වැදිලා තියෙන්නේ ඒ සුළි කුණාටු අතරින් 9ක් විතරයි. මේ විදියට බැලුවහම බෙන්ගාල බොක්කෙන් ලෝකයට සිදුවන සමස්ත බලපෑමට සාපේක්ෂව අපිට සිදුවෙලා තියෙන බලපෑම ඉතාමත්ම අඩුයි. අපි ඒ තරම්ම අවාසනාවන්ත නැහැ. බෙන්ගාල බොක්ක නොතිබුණා නම් අපිට කියන්න බෑ ශ්‍රී ලංකාව කියන්නේ නිරන්තරවම වැසි ලබන හරිතවත් දේශයක් කියලා. අපි පාළු කාන්තාරයක් තුළ ජීවත් වෙන මිනිස්සු වෙන්න ඉඩ තිබුණා. හිතන්න බෙන්ගාල බොක්ක නොතිබුණා නම් මොනවායින් මොනවා වෙයිද?